Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi, Dhammaṃ saraṇaṃ gacchāmi, Saṅgaṃ saraṇaṃ gacchāmi, Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi, Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi, Dutiyampi Saṅgaṃ saraṇaṃ gacchāmi, Tatiyampi Buddhaṃ saraṇaṃ gacchāmi, Tatiyampi Dhammaṃ saraṇaṃ gacchāmi, Tatiyampi Saṅgaṃ saraṇaṃ gacchāmi. Sadhu, sadhu, sadhu. Pānātipātā vīramani sikkāpadaṃ samadhiyāmi. Adinādhānā vīramani sikkāpadaṃ samadhiyāmi. Kāmesu miccācārā vīramani sikkāpadaṃ samadhiyāmi. Musāvādā vīramani sikkāpadaṃ samadhiyāmi. Surāmērē majjapamā daṭṭhānā vīramani sikkāpadaṃ samadhiyāmi. Tisaranena saddhim pañcasīlaṃ dhammaṃ sādhukaṃ surakkitaṃ kattvā appamādena sampādeta. Ittipiso bhagavā arahaṃ sammā sambuddho vijjācarana sampanno sugato lokavidu anuttaro purisa dhammasārati sattā deva manussānaṃ buddho bhagavāti swakkhāto bhagavatā dhammo sanditthiko akāliko ehi passiko opanayiko paccattāṃ veditabbo viññohiti supatipanno bhagavato
සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපටිත්තිතං සාරීරික ධාතු මාපෝදින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සාදු සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි හැමදෙනාම මේ සවස් කාලයේ ඒක රාශි වෙලා සිටින්නේ අති පූජනීය වූ වන්දනීය වූ පාරිශුද්ධ භූමියක් වෙතයි. මේ හැමදෙනාම මේ භූමිය ගැන, මේ චෛත්‍යරාජානන් වහන්සේ ගැන පැහැදිලිවම විස්තරාත්මකව කරුණු කාරණා දන්නවා. අප සරණ යන්නට යෙදුන අපගේ ශාස්ත්‍ර වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අපගේ මේ මාතෘ භූමිය වෙත පළමුවර වැඩම කරලා මේ දිවයින පාරිශුද්ධත්වයට පත් කරපු භූමිය මේ. අපගේ බුදුරජාණන් වහන්සේ මේ භූමිය තුලට වැඩම කරලා බුදුමවින් ධර්මයේ දේශනා කොට වදාලා. අන්නේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ භූමියේ හිටපු ඒ යක්ෂ සෙන්පති කෙනෙක්ව හිටපු සුමන සමන් කියන යක්ෂ සෙන්පතිතුමා උතුම් මාර්ගඵල අවබෝධයකට පත් වුණා. ඒ අවස්ථාවේ එතන හිටපු බොහෝ පිරිසක් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගත්තා. ශ්‍රද්ධාවන්ත බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ ඇති කරපු ආනුභාවය තමයි අද දක්වාම මේ භූමියේ රැඳිලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තන් නිරන්තරයෙන් මේ භූමිය ඇසුරු කරගෙන වැඳුම් පිදුම් වතාවක් සිද්ධ කරන පිරිස විදිහට අග්‍රගණයේ පූජාවන්ට සහභාගී වෙලා ඇති. මේ භූමිය ගැන විස්තරාත්මක කරුණු කාරණා අසා දැනගෙන ඇති.
ඒ නිසාම මම මේ විස්තරය නැවත නැවතත් දේශනා නොකර ඒ විස්තරය අපේ හිත තුල ඡායාවක් විදිහට ඇති කරගෙන හිතින් මවාගෙන ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ භූමියට වැඩම කරලා රියන් 80ක් අහසේ පළගක් බැඳගෙන වැඩ ඉඳිමින් මේ භූමියේ එවකට ඒ වාසය කරපු පිරිසට දේශනා කරපු ධර්මය ඒ දේශනා කරපු මොහොත සිහියට නගාගෙන ඒ සිදුවීමෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ පොළොවට වැඩම කරලා පළගක් බැඳගෙන වැඩ ඉඳිමින් මේ භූමිය තුල සමාධි සුවයෙන් වැඩ සිටියා. අන්නේ මොහොත සිහියට නගාගෙන ඒ වෙලාවේ අපිත් එතන හිටියා කියන අදහස හිතට ඇති කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ පළගක් බැඳගෙන මේ සෑ භූමිය පිහිටපු භූමියේ වැඩ ඉන්නවා කියන අදහස හිතේ දරාගෙන ඔබ විසින් ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව සකස් කළා වූ සම්බුද්ධ පූජාවන් පූජා කරමු. මං කිව්වහම මේ බුදුගුණ අපි සිහිපත් කරලා ඒ බුදුගුණ සජ්ජායනා කරමින් ඒ සියලු පූජාවන් පූජා කරමු. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රාගය දුරු කළසේක දේශය දුරු කළසේක මෝහය දුරු කළසේක විතරාගී උසේක විතදෝසී උසේක විතමෝහී උසේක බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොයලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක
මුලා නොවුනසේක ආසාව දුරු කළසේක කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක බුදුරජාණන් වහන්සේ සිත කය වචනය සංවර කළසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ගුරුපදේශ නොමැතිව දුක නම් වූ ආර්ය සත්‍යය අවබෝධ කොට වදාළසේක. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ප්‍රහාණය කොට වදාළසේක. දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කොට වදාළසේක. දුක නැති කිරීමේ මග නම් වූ ආර්ය සත්‍යය ප්‍රගුණ කොට වදාළසේක. සම්මා සම්බුද්ධ වනසේක. බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ පෙර ජීවිත දැකීමේ හැකියාව උපදවාගත්සේක. සත්වයන් චුතවන ආකාරය යලි උපදින ආකාරය දැකීමේ හැකියාව උපදවාගත්සේක. සියලු කෙලෙස් ධර්මයන්
ගෙවා දැමූ බව දන්නා ඥානය උපදවාගත්සේක. දුර තිබෙන රූප දැකීමේ හැකියාව උපදවාගත්සේක. දුර තිබෙන ශබ්ද ඇසීමේ හැකියාව උපදවාගත්සේක. අන් අයගේ සිත දැකීමේ හැකියාව උපදවාගත්සේක. කෙලෙස් ධර්මයන් ගෙවී යන ආකාරය දැකීමේ හැකියාව උපදවාගත්සේක. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩියසේක. පොළොවේ කිමිදුනසේක. ජලයේ සක්මන් කළසේක. හිරු සඳු අතින් ස්පර්ශ කළසේක. සිරුරෙන් ජලය පිට කළසේක. සිරුරෙන් ගිනි පිට කළසේක. මෙසේ අනන්ත වූ 이르දි විද්‍යාවන් උපදවාගත්සේක. එයට අනුවම තම ජීවිතය ගත කළසේක. විචාචරණ සම්පන්න වනසේක. විචාචරණ සම්පන්න වනසේක. විචාචරණ සම්පන්න වනසේක. සුන්දර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට සොඳුරු නිවනට පත්වූසේක. සුගත වනසේක. සුගත වනසේක. සුගත වනසේක. බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකයද දිව්‍ය ලෝකයද බ්‍රහ්ම ලෝකයද සතර අපාය ආදී සියලු ලෝකයන්ගේ හට ගැනීමද පැවතීමද විනාශ වීමද අවබෝධ කොට වදාළසේක.
ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක ලෝකවිදු වනසේක බුදුරජාණන් වහන්සේ දමනය කිරීමට අසීරු දෙව් මිනිසුන් දහමින් කීකරු කරවා වදාළසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක බුදුරජාණන් වහන්සේ සියලු දෙව් මිනිසුන්ගේ එකම ශාස්තෘන් වහන්සේ වනසේක සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් උතුම් ධර්මය දේශනා කොට වදාළසේක බුද්ධ වනසේක බුද්ධ වනසේක බුද්ධ වනසේක මෙසේ අනන්ත ගුණ දරා ගැනීමට තරම් භාග්‍යවන්ත වූසේක භගවා වනසේක භගවා වනසේක භගවා වනසේක අනන්ත සිල් ඇතිසේක අනන්ත සමාධි ඇතිසේක අනන්ත ප්‍රඥා ඇතිසේක අනන්ත විමුක්ති ඇතිසේක අනන්ත විමුක්ති ඥාන දර්ශන ඇතිසේක දස බල ඥානයන්ගෙන් සමන්විත වූසේක විසරද ඥානයන්ගෙන් සමන්විත වූසේක තථාගත වනසේක ලෝකනාථ වනසේක අසරණ සරණ වනසේක අග්‍රදක්ඛිනේය වනසේක ධර්ම ස්වාමී වනසේක
දෙවියන්ට දෙවී වනසේක බඹුන්ට බඹු වනසේක අසම සම වනසේක මෙසේ අනන්ත ගුණ ඇති අප සරණ ගිය ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ උදෙසා අප විසින් නිතා ශ්‍රද්ධාවෙන් යුතුව පිළියෙල කළා වූ මේ සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජාම වේවා සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා පරිත්තස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් සූත්‍රය අපි සජ්ජායනා කරනවා ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං 제තවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමේ උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජබාසී බහු දේවා මනුස්සාච එලානී අචින්තයුං
ආකංකමානා සොත්තානං බ්‍රෝයි මංගල මුත්තමං ආසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා ආත්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතා කාලේන ධම්ම ශවනං ඒතං මංගල මුත්තමං කන්තේච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචරියං ච අරිය සච්ඡාන දස්සනං නිබ්බාන සච්චේ කිරියාච ඒතං මංගල පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සබ්බත් මපරාජිතා සබ්බත් සොත්තිං ගච්ඡන්ති තං තේසං මංගල මුත්තමන්ති ඒතේන සච්චේන සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු
අතෝපි සක්කච්ච සුනන්තු බාසිතං තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරත්තෝච හරන්ති ඒ බලින් තස්මායිනේ රක්කත අප්පමත්තා යංකින්ච විත්තං ඉදවා උරං වා සග්ගේ සුවායං රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති උතු khayang viragang amatam panitang yajagyaga sakya muni samaito natena dhammena samatti kinci idampi dhamme ratanam panitang ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විච්ඡති ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුග්ගලාට සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේසුප්පයුත්තා මනසා දල්හේන නිකාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගයිහ ලද්දා මුදා නිබ්බුතිම් බුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පටවින්සිතෝසියා චතුබ්බිවාතේපි අසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං යෝ ආරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ ආරිය සච්චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ වන්ති බුසප්පමත්තා
නතේ බවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි යදච්ච කිංචේ චචුපායේ ච විප්පමුත්තෝ චචාබිඨානානි අබබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස්ස පටිච්ඡාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්පගොම්මේ යතා පුස්සිතග්ගේ ගිම්මාන මාසේ පඨමස්මින් ගිම්මේ තතුපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේ ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කේනම් පුරාණං නවං නත්ති සම්භවං විරත් චිත්තායතිකේ බවස්මින් තේකේන බීජා විරුල්ලිජ්ජන්දා නිබ්බන්ති දේරා යථායම්පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි
බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්චේන සුවත්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජුච සුජුච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝ අපගිච්ඡෝච සල්ලෞකෝත්තේ සන්තේන්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගිත්තෝ නච කුද්දං සමාචරේ කිංචේ යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනෝ අන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචිපාන භූතත්ති තසාවාතාවරාවා අනවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමාරස්සකානුකතුලා දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිජ්ජේය මාතායතානියම් ආයුසා ඒක පුත්ත මනුරාක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාවෝ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේදං නෛජාතු ගබ්බසෙය්‍යං පුනරේතේති ඒතේන සච්චේන සුවත්ති හෝතු විරූපක්ඛේ මේ මෙත්තං මෙත්තං ඒරාපතේ මේ
චව්‍යාපුත්තේ මේ මෙත්තං මෙත්තං කන්නා ගෝතමකේච අපාදකේ මේ මෙත්තං මෙත්තං දීපාදකේ මේ චතුප්පදේ මේ මෙත්තං මෙත්තං බහුප්පදේ මේ මාමං අපාදකෝ ඉන්සි මාමං ඉන්සි දීපාදකෝ මාමං චතුප්පදෝ ඉන්සි මාමං ඉන්සි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතාච කේවලා සබ්බේ භද්‍රානි පස්සන්තු මා කංචි පාපමාගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි අයවෙජ්ජිකා සතපදි උන්නානාබේ සරබෝ මූසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති ඒතේන සච්චේන සුවත්ති භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සාදු 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 මේ සත්‍යානුභාව බලයෙන් හැම දිනාටම සෙතක් වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අද දවසේ අපි විශේෂ කොටම මේ විදිහට ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට හේතු උනේ ගිය වර්ෂයේ හරියට මීට අවුරුද්දකට කලින් අපි වාසය කරන ආරණ්‍ය සේනාසනයේ තියෙන්නේ කැබිතිකොල්ලෑ ප්‍රදේශයේ. එහි ඉඳලා අපි මේ භූමියට වැඩම කරලා විහාරස්ථානයේ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නය බැහැ දැකලා වන්දනාමාන කරලා උන්වහන්සේලාගේ අවසරය මත අපි මේ සෑරජාන් වහන්සේ අභියස රැය පහන් කරන්නට යෙදුණා. ඒ වෙලාවේ මේ විදිහට මමත් තව අපේ සහෝදර හිතවත් උපාසක මහතුරු දෙදෙනෙකුත් සමග
අපි මේ මළුවේ රැය පහන්වන තුරාවට පිරිස් සජ්ජායනා කරමින් භාවනා යෝගීව වැඩ සිටියා. ඉතින් මේ වෙලාවේ මේ ශාසනය ගැන අපගේ ලංකා ද්වීපය ගැන මේ බුද්ධ ශාසනයේ අනාගතය ගැන මේ ලංකා ධරණිතලයේ අනාගතය ගැන ඒ වගේම මේ විශ්වයේ ඉදිරි පැවැත්ම ගැන බොහෝ කරුණු කාරණා අපට දැනගන්නට ලැබුණා. ඒ කාරණාව මුල් කරගෙන අප වැඩ වාසය කරන ඒ ආරණ්‍ය භූමිය තුල සෑරජාන් වහන්සේ නමක් ඉදි කරන්නට යෙදුණා. අශෝක මහා සෑය නමින්. අශෝක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන නම. රතන සූත්‍රයේ සජ්ජායනා කරද්දිත් සමාවෙන්න මංගල සූත්‍රයේ සජ්ජායනා කරද්දිත් ඒකේ එක තැනක තියෙනවා අශෝකං විරජං කේමං කියලා. ශෝක නැති නිසා ශෝක නොකරන නිසා බුදුරජාණන් වහන්සේට කියනවා අශෝක කියලා. බුදුරජාණන් වහන්සේගේ ශෝක නොකරන බව, ශෝකයෙන් මිදුන බව, තථාගතයන් වහන්සේ ශෝකයෙන් ඊතරුණ බව මුල් කරගෙන ඒ ගුණයකට උපහාරයක් පිණිස අපි අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත අඩි 60ක් පමණ උසකින් යුක්ත අශෝක මහා සෑරජාන් වහන්සේ ඉදි කරලා අවසන් කරා. ඉතින් මේ අශෝක මහා සෑය ඉදි කරමින් යද්දී අපිට නැවතත් මේ භූමියට පැමිණිලා මේ විදිහට රැයක් පහන්වන තුරු ධර්මයේ සජ්ජායනා කරමින් බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කරමින් බුද්ධානුස්සතිය දෙමින් මේ රැය පහන් කරන්නට අවශ්‍යතාවය දුනා. ඉතින් මේ කාරණාව අපේ හිතවත් මේ අවට වාසය කරන අපගේ ඒ උපාසක මහත්මයාට අපි දැනුවත් කළාම එතුමා බොහෝම කැමැත්තෙන් අපි වෙනුවෙන් මේ ස්ථානයේ සංවිධානය කරන්නට යෙදුණා. ඉතින් මේ විදිහට තමයි මේ ධර්ම දේශනාව සිද්ධ වුණේ. අපේ අරමුණ තමයි රැය පහන්වන තුරාවටම බුදුරජාණන් වහන්සේව සිහි කිරීම. බුදුගුණ සිහි කිරීම. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය සිහි කිරීම. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සමග දහම් පිළිසඳරකයේදීම ශාස්ත්‍රඥ වහන්සේ සමග ධර්ම සාකච්ඡාවකදීම ශාස්ත්‍රඥ වහන්සේට ගරු සත්කාර දැක්වීම ඔන්න ඒ කාරණාව මුල් කරගෙන තමයි අපි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. හොඳයි එහෙනම් කවුරු සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත්නි, අපගේ ශාස්ත්‍ර වූ ඒ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා දෙවිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන්
තමන් වහන්සේ ඒ අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨ වූ ධර්මය දේශනා කොට වදාලා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලිවත් පිරිසිදුවත් විස්තරාත්මකවත් දේශනා කොට වදාලා. පින්වන්ත අය, පින් තිබුණ අය, පින් සම්පූර්ණ කරගත් අය, කුසල් සම්පූර්ණ කරගත් ඇත්තෝ ඒ ධර්මය ශ්‍රවණය කරන්නට යොමු වුණා. ඒ ධර්මයට ඇහුම්කන් දුන්නා. සාවධානව අහගෙන හිටියා. කන් යොමාගෙන අහගෙන හිටියා. උවමනාවෙන් අහගෙන හිටියා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේට ඇහුම්කන් දෙනකොට බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන පැහැදිලිව දේශනා කොට වදාලා. මේ පින්නතුන් නිරන්තරයෙන් ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක් විදිහට මේ සසරේ ඇති භයානකකම ගැන, සසරේ ඇති බියකරු බව ගැන හොඳින් වටහාගෙන ඉන්නව ඇති කියලා අපි හිතනවා. මේ සංසාරයේ ගිවාගෙන යන සත්වයා සතර අපායේ මහගෙදර කරගෙනයි සසරේ යන්නේ. බොහෝ වාර ගානක් ඉපදී මෙරි සතර අපායෙමයි උපදින්නේ. කලාතුරකින් මේ සතර අපායෙන් නැත මිදිලා සුගතියක උපතක් ලබනවා. මේ මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ආදී සුගතිගාමී උපතක් ලබනවා. ඉතින් ඔබ අප හැමදෙනාම මේ භයානක වූ සසරින් අත මිදිලා මේ සුගතිගාමී උප්පත්තියක් ලබලා තියෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා ඒ විදිහට සුගතිගාමී උප්පත්තියක් ලැබපු අයත් ඒ ධර්මය අහිමි වෙන්න තියෙන අවස්ථා තියෙනවා. ඒ තමයි කෙනෙක් ඉපදුනොත් එහෙම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස මුණ නොගැසෙන බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසක උපාසිකා කියන මේ ආර්ය උත්තමයන් මුණ නොගැසෙන ප්‍රදේශයක ඉපදුනොත්, ධර්මය ඇහෙන්නේ නැති පළාතක ඉපදුනොත්, ධර්මයේ කතා නොකරන පළාතක ඉපදුනොත්, ධර්මයේ දේශනා නොකරන, ධර්මයේ ඇහෙන්නේ නැති රටක පළාතක ඉපදුනොත්, ඒ අයට ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඔබ අප හැමදෙනාම මේ අවස්ථාවෙනුත් බේරිලා සිව්වණක් පිරිස මුණ ගැසෙන, නිරන්තරයෙන් ධර්මයේ කතා කරන, ධර්මයේ ඇහෙන ප්‍රදේශයක, පළාතක, තැනක, ස්ථානයක ඉපදිලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට ඉපදුනත් ඒ අයට ප්‍රඥාව නැතුව ඉපදුනොත්, ධර්මයේ කොච්චර ඇහෙන තැනක හිටියත්, ධර්මයේ නිතරම ඇහෙන තැනක හිටියත්, ධර්මයේ නිතරම කතා කරන තැනක හිටියත්, තමා තුල සසරෙන් ගෙනාවු ප්‍රඥාවක් නැත්තම්, ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාවක් නැත්තම්, ධර්මයේ වටහා ගැනීමේ ප්‍රඥාව තමන් තුල නැත්තම්, ඒ කිනාටත් ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. තමා තුලින්ම බලන්න, තමා තුලින්ම විමසලා බලන්න, තමා තුල ප්‍රඥාව කියන කාරණාව පිහිටලා තියෙනවද? ප්‍රඥාව කියලා කියන්නේ යමක ඇත්ත ස්වභාවය වටහා ගන්න පුළුවන් හැකියාවට. මේ ශරීරයේ ඇත්ත ස්වභාවය Tamanට වැටහෙනවා නම්, බාහිර ශරීරයේ ඇත්ත ස්වභාවය වැටහෙනවා නම්, අභ්‍යන්තරවත් බාහිරවත් මේ සියලු ලෝකයේ කෙරෙහි යථා ස්වභාවය වැටහෙනවා නම්,
යමක ඇත්ත ඇති සැටියෙන් වැටහෙනවා නම් අන්න ඒකට කියනවා ප්‍රඥාව කියලා. ප්‍රඥාව කියන ඉන්ද්‍රිය තමා තුළ පිහිටලා තියෙනවා නම් සසරේ ගිනාපු කුසලයකින් අන්නේ කෙනාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි පින්වත්නි ඒකට බාහිරින් කාරණා අවශ්‍යයි. මොනවද? කල්යාණ මිත්‍රයෝ මුණ ගැසෙන්නට ඕන. කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මය අහන්නටත් ඕන. ඒ විදිහට අහන ධර්මය නුවණින් විමසන්නටත් ඕන. ඔන්න ඒ විදිහට නුවණින් විමසද්දී ඒ කෙනා ජීවිතය අවබෝධ කරගන්නවා. ජීවිතේ වටහා ගන්නවා. බුදුරජාන් වහන්සේ වදාලා ඒ කෙනා වලාකුලෙන් මිදුන පුන්සඳ වගේ බබලන්ට ගන්නවා කියලා. මඩ වගුරක නිලුම් හටගන්නේ මඩ වගුරක. හැබැයි අර මඩින් මතුවෙලා ජලයෙන් මතුවෙලා ජලයෙන් උඩට මතුවනයින් පස්සේ සූර්ය රශ්මිය අර පොහොට්ටුවට වැටෙනකොට ඒ මල් පොහොට්ටුව පිබිදිලා විකසිත වෙලා සිව් දිසාවෙම සුවඳ හමන පියකරු දෙයක් බවට පත් වෙනවා. ආන්නේ වගේ ප්‍රඥාවන්ත කෙනා තමා තුලින්ම උපදවාගත් ප්‍රඥාව තුලින් මේ අපිරිසුදු සමාජයෙන් මිදිලා ගඳ ගහන කිලිටි වූ මේ සමාජයෙන් මිදිලා සිව් දිසාවම බබලන සිව් දිසාවෙම සුවඳ හමන පුෂ්පයක් වගේ පාරිශුද්ධ වූ ජීවිතයක් ඇති කරගන්නවා. ඉතින් ඒ විදිහට පාරිශුද්ධ වූ ජීවිතයක් ඇති කරගන්නට නම් ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇති කරගන්නට නම් බැබලීම් සහිත ජීවිතයක් ඇති කරගන්නට නම් උත්තම වූ ජීවිතයක් ඇති කරගන්නට නම් අභිමානවත් ජීවිතයක් ඇති කරගන්නට නම් බුදුරජාන් වහන්සේ වදාලා තමා තුළම ගුණධර්ම වඩා ගන්නට ඕන. තමා තුළම ශ්‍රේෂ්ඨ වූ එවතුම් පැවතුම් ඇති කරගන්නට ඕන. තමා තුළම වඩාගත් ගුණ සම්පත්තියක් අවශ්‍යයි. බුදුරජාන් වහන්සේ වදාලා ඇහෙන් දකින දේවල් අතර ශ්‍රේෂ්ඨයි තථාගතයන් වහන්සේ දැකීම. ආර්ය වූ උත්තමයන් වහන්සේලා දැකීම. ශ්‍රේෂ්ඨ වූ උත්තමයන් වහන්සේලා දැකීම. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දැකීම. ඇසෙන් දකින දේවල් අතර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාව දකිනවා නම් ආන්නේ තුලින් ඒ කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියනවා. එතකොට අපිට ඒකට එකතු කරගන්නට පුළුවනි චෛත්‍ය ස්ථාන නිතර දකිනවා නම්, හිත පහදව ගන්නවා නම්, බෝධින් වහන්සේලා දකිනවා නම්, විහෙර විහාර දකිනවා නම්, බුදුරජාන් වහන්සේ වෙනුවෙන් වෙන් කළ යම් ස්ථානයක් දකිනවා නම්, සිද්ධාස්ථාන දකිනවා නම්, දුර ඉඳන් හෝ ළඟ ඉඳන් ඒ කෙරෙහි හිත පහදවා ගන්නවා නම් අන්නේ දැකීම තුලින් තමන් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා අපට සසරේ පිනකින් ලැබුණ මේ කන් දෙකෙන් දුක නිවන ධර්මයේ ශ්‍රවණය කරනවා නම්, සසර ගෙවා දමන ධර්මයේ ශ්‍රවණය කරනවා නම්, අකුසල් ගෙවා දමන ධර්මයේ ශ්‍රවණය කරනවා නම්, කුසල් උපද්දවන ධර්මයේ ශ්‍රවණය කරනවා නම් මේ කන් දෙකෙන් අහන දේවල් අතර ශ්‍රේෂ්ඨයි කිව්වා. අපි නිතර දෙවේලේ ධර්මයේම ශ්‍රවණය කරනවා නම්, ධර්මයට ඇහුම්කන් දෙනවා නම්, ධර්මයේ කන් යමාගෙන අසනවා නම් ඒ කාරණාවෙන් ඒ කෙනා ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. මේ පින්නතුන් මේ මොහොතේ සිද්ධ කරන්නේ අන්නේ ශ්‍රේෂ්ඨ වූ කාරණාව. ලෝකේ විසිරී පැතිරී ඉන්න මනුස්ස වර්ගය අතර
ඊටාම සුළු පිරිසක් මේ මොහොතේ ධර්මයේ ශ්‍රවණය කරනවා ඇති. ලෝකේ කොහේෝ අස්සක් මුල්ලක ඉඳලා. ආනේ පිරිස මේ මොහොතේ කනෙන් අහන දේවල් අතර Tamanගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ බවට පත් කරගත්ත පිරිසක්. ඒ විදිහට හිතලා තමන් ගැනම අභිමානයක්, සතුටක්, සොම්නසක්, ප්‍රීතියක් උපද්දවා ගන්නට ඕන. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා පුරුදු කරන දේවල් අතරින් ජීවිතයේ ශ්‍රේෂ්ඨ බවට පමුණුවනවා කියනවා සීලය පුරුදු කිරීම. මේ ලෝකයේ කෘතඥ මිනිස්සු තමන්ගේ ජීවිතයට නොඑක් දේවල් පුරුදු කරනවා. ගායනය, නර්තනය, කලාව ආදී ශිල්ප ශාස්ත්‍ර පුරුදු කරනවා. ඒ දේවල් වලින් ඒ ඇත්තන්ට භෞතික සැප සම්පත් ලබන්න පුළුවන්. සමාජ කීර්තිය, ප්‍රශංසාව, ගරුත්වය ලබන්න පුළුවන්. හැබැයි පින්වත්නි, ඒ කාරණා වලින් සසරින් මිදීමක් ලබන්නට බෑ. බොහෝ විට ඒ කාරණා මුල් කරගෙන ඒ අය අකුසල් උපද්දවනවා. ගායනයක් මුල් කරගෙන තව කෙනෙක්ගේ හිත තුල රාගය උපදිනවා නම් ඒ ගායනයේ සිද්ධ කරන කෙනාට අකුසලයක් පිරෙනවා. නර්තනයේ මුල් කරගෙන තව කෙනෙක්ගේ හිත තුල කෙලෙස් උපද්දවනවා නම්, රාගය උපද්දවනවා නම් ඒ නර්තනයේ සිද්ධ කරන කෙනාට අකුසල් උපදිනවා. හැබැයි භෞතිකව ඒ කෙනා ප්‍රසිද්ධිය ලබනවා, කීර්තිය ලබනවා, මිල මුදල් ලබනවා. කුසල අකුසල් පැත්තෙන් බලපුවාම බරපතල වූ අකුසල් රැස් කරගන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ කෙනෙක් සීලය පුරුදු කරනවා නම්, සීලය කියන්නේ මේ අය දන්නවා පංචශීලය, ආජීවශ්ටමක සීලය, පෝස්තාෂ්ටාංග සීලය, දස සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය ආදී සිල් තියෙනවා. සීලවන්ත භාවයන් තියෙනවා, ගුණවන්ත භාවයන්. තමන්ගේ සිත කය වචනය සංවර කර ගැනීම සීලයට අයිති. කෙනෙක් තමන්ගේ කය සංවර කරගෙන ඉන්නවා නම්, කෙනෙක් තමන්ගේ වචනය සංවර කරගෙන ඉන්නවා නම්, තමන්ගේ සිත දමනය කරගන්නවා නම් අන්න ඒක සීලයට අයිති. ඒ විදිහට සිල් පුරනවා නම්, සීලේ පුරුදු කරනවා නම් ආන්ගේ සීලය තුලින් ඒ කෙනා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සේවය කිරීම තියෙනවා මේ ලෝකේ. අපි සේවය කිරීම කියලා කිව්වහම ජනතාවට සේවය කිරීම තියෙනවා. නොඑක ආකාරයේ සේවා සැපීම් තියෙනවා. වෛද්‍ය වෘත්තිය, ගුරු වෘත්තිය ආදී නොඑක ආකාරයේ ශිල්ප ශාස්ත්‍ර වලින් ලෝකයට සේවය කිරීම තියෙනවා. අනේ සේවය කිරීම අතරින් කෙනෙක් බුදුරජාණන් වහන්සේට සේවය කරනවා නම්, මහා සංඝරත්නයට සේවය කරනවා නම්, බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන උපස්ථානයන් සිද්ධ කරනවා නම්, ආර්ය මහා සංඝරත්නය අරමුණු කරගෙන උපස්ථාන කරනවා නම්, සේවය කරනවා නම්, සේවයේ සැපවීම අතරින් අන්නේ සේවා සැපීම අග්‍රයි කියනවා. මේ පින්නතුන් නිතර දෙවේලේ බුද්ධ උපස්ථාන සිද්ධ කරනකොට සේවා සැපවීම අතරින් අග්‍රස්ථානයට පත් වෙනවා, අග්‍ර බවට පත් වෙනවා. සංඝයා උදෙසා දන්පැන් පූජා කරමින් උපස්ථාන කරනකොට උපස්ථාන කිරීම අතරින්, සේවා සැපයීම් අතරින්, සේවය කිරීම අතරින් අග්‍ර බවට පත් වෙනවා. බුදුරජාන් වහන්සේ වදාලා මේ උපන්නා වූ සෑම සත්වයකටම තියෙනවා ඉන්ද්‍රියන්. මේ කය, ශරීරය කියලා කියන්නේ ඉන්ද්‍රියන් ටිකක්. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ඉන්ද්‍රියන් 6කින්
සමන්විතයි. මේ ඉන්ද්‍රියන් හයෙන් ඉන්ද්‍රියන් පහක් භෞතිකයි. ඇස, කන, නාසය, දිව, කය කියන ඉන්ද්‍රියන් පහ භෞතිකයි. ඇහැට පේනවා. අල්ලන්න පුළුවන්. භෞතික නොවන දේ තමයි මනස. ඒක අපට ඇහැට පේන්නේ නැහැ. අතින් ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි හිතක් කියලා දෙයක් තියෙනවා. මනස කියලා දෙයක් තියෙනවා. මේ මනස හැම දෙයකටම ප්‍රධානයි. මේ මනස තමයි අර ඉතුරු ඉන්ද්‍රියන් පහටම ප්‍රධාන වෙන්නේ. මේ මනසින්මයි හැම දෙයක්ම හටගන්නේ. මේ මනසින්මයි නිරුද්ධ වෙන්නේ. මේ දුක හදන්නෙත් මනසින්මයි. දුක නිරුද්ධ වෙන්නෙත් මනසින්මයි. එහෙමනම් පින්වත්නි, අපි තම තමන්ගේ ජීවිතයේ ගෙවද්දී වැඩිපුරම දවස ගත වෙන්නේ අපේ කය සමගද හිත සමගද? හිතත් එක්ක තමයි අපි හැම වෙලේම ගනුදෙනු කරන්නේ. හිතින් හිතන්න නැතුව කිසිම දෙයක් කරන්න බෑ. හිතෙන් හිතලම තමයි මේ හැම දෙයක්ම කරන්නේ. සිතෙන් ඇතිවෙන චේතනාත්මකව තමයි සියලු දේ සිද්ධ වෙන්නේ. එතකොට කෙනෙක් මේ හිත අවබෝධ කරගත්තොත්, කෙනෙක් මේ හිත වටහා ගත්තොත්, කෙනෙක් මේ හිතේ හට ගැනීම වටහා ගත්තොත්, කෙනෙක් මේ හිතේ නිරුද්ධ වීම වටහා ගත්තොත්, කෙනෙක් මේ හිත দমনය කරන ආකාරය අවබෝධ කරගත්තොත්, ඒ ආකාරයෙන් අවබෝධ කරගෙන මේ හිත দমনය කරගත්තොත්, අනේ කෙනා දුකින් මිදුණා කියලා කියනවා. මේ අය බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෝ විදිහට නිවන අරමුණු කරගෙන තමයි මේ හැම දෙයක්ම කරන්නේ. දන් දෙන්නේ, සිල් රකින්නේ, ධර්මය අහන්නේ, බණ භාවනා කරන්නේ, වත් පිළිවෙත් කරන්නේ, මේ සෑම දෙයක්ම සිද්ධ කරන්නේ නිවන අරමුණු කරගෙන, නිවන් දැකීම අදහස් කරගෙන. එහෙනම් ඒ නිවන අරමුණු කරගෙන නම් අපි මේ කුසල් වඩන්නේ. අපි හැම දිනාටම සිද්ධ වෙනවා තමන් තුලින් තමන්ව দমনය කරගන්න. තමන් තුලින් තමන්ගේ මනස සංවර කරගන්න. තමන් තුලින් තමන්ගේ මනස দমনය කරගන්න. පින්වත්නි, මේ හිත නිරන්තරයෙන්ම යමක පිහිටලයි තියෙන්නේ. යමක කියලා කිව්වේ එක්කෝ මේ හිත කුසලයක, කුසල් චේතනාවක, එක්කෝ මේ හිත අකුසල් චේතනාවක. තමන්ගේ හිත දිහා බලන්න, දවසේ වැඩිපුරම මේ හිත පවතින්නේ කුසල් චේතනාවකද අකුසල් චේතනාවකද? දවසේ වැඩිපුරම මේ හිත ගැවසෙන්නේ කුසලයේ තුලද අකුසලයේ තුලද? මේ හිත වැඩිපුරම ගැවසෙන්නේ කෘතඥ සත්වයාගේ හිත වැඩිපුරම ගැවසෙන්නේ අකුසලයේ මත. රාගිකව හිතමින් වාසය කරනවා. දේශයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් හිත පුරවගෙන වාසය කරනවා. ඊර්ෂියාවෙන්, කුහකකමින්, අහංකාරකමින්, උඩගුකමින් හිත පුරවගෙන වාසය කරනවා. ලෝභකමින්, මිත්‍යා දෘෂ්ටියෙන් මේ හිත පෝෂණය කරමින් වාසය කරනවා. දස අකුසල් කියලා අපි කියන්නේ. එතකොට අන්නේ විදිහට තමයි මේ හිත නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ. ඉතින් ඒ අකුසල් හිතේ තියෙන තාක්කල් දුකින් මිදීමක් ලබන්නට බෑ. සනසිල්ලක් ලබන්නට බෑ. සංසිඳීමක් ඇති කරගන්නට බෑ. දුකින් එතර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිවන අවබෝධ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙනෙක් මේ දුකින් මිදෙනවා නම්, දුකින් එතර වෙනවා නම්, ඒකාන්තයෙන් මෙයා සිත দমনය කරගත්ත කෙනෙක්.
ඒකාන්තයෙන් මෙයා හිත අවබෝධ කරගත්ත කෙනෙක්. ඒකාන්තයෙන් මෙයා හිතෙන් එතර වෙච්ච කෙනෙක්. ඒ නිසා පින්වත්නි තම තමන්ගේ හිත තුල කුසල් වඩා ගන්නට නම් උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී ආර්ය අෂ්ටාංග මාර්ගයක් අපට පෙන්වලා දෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සීල සමාධි ප්‍රඥා කියලා පිළිවෙලක් අපට දේශනා කොට වදාලා. ඉතින් මේ පින්නතුන් සීලයක් මත පිහිටලා නම් සමාධිය පුරුදු කරන්නේ ඒ සමාධිය මහත්ඵලයි මහානිසංසයි. මහත්ඵලයි මහානිසංසයි කියන්නේ හිත දමනය කරගන්න යාට පුළුවන්. දමනය වූ හිතින් එයා බොහෝ ප්‍රයෝජනානිසංස ලබනවා. දැන් අපි විවේකයෙන් පස්සේ අන්නේ විදිහට බුද්ධානුස්සති භාවනාවක තමයි යෙදෙන්නේ. ඉතින් මේ ඇත්තොන්ට මම යෝජනා කරන්නේ ඒ කටයුත්තට සහභාගී වෙන හැමදෙනාම තමන්ගේ සිත කය වචනේ කියන තුන්දොර සංවර කරගන්නට ඕන. සීලයේ මත පිහිටන්නට ඕන. කයේ ක්‍රියාව දමනය කරගන්න ඕන. වචනය දමනය කරගන්න ඕන. සිතට එන අකුසලය වළක්වා ගන්නට ඕන. අන්න එහෙම සිත කය වචනේ දමනය කරගෙන සීලයක් මත පිහිටපු කෙනා සමාධිය ලබනවා. නිකම්ම සමාධිය ලබනවා කියනවා නෙමෙයි, ඒ සඳහා අනුගමනය කළ යුතු උපක්‍රමය තමයි අපි සිද්ධ කරන්නේ බුද්ධානුස්සතිය. බුදු ගුණ මෙනෙහි කිරීම. කෙනෙක් බුදු ගුණ මෙනෙහි කරන්න ආරම්භ කරලා විනාඩියක් දෙකක් යනකොට හිතේ තැම්පත් බව ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට පැය භාගයක් විතර ගත වෙන්න පුළුවන්. තව කෙනෙකුට පැයක් දෙකක් ගත වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට දවසක් දෙකක්, තවත් කෙනෙකුට සතියක් හමාරක්, තව කෙනෙකුට උත්සාහ කරලා මාසයක් දෙකක් යනකොට හිතේ තැම්පත් බවක් ඇති වෙන්න පුළුවන්. සමහර රහතන් වහන්සේලා ඉන්නවා පැවිදි වෙලා අවුරුදු 20ක් 25ක් යනකොලොත් හිතේ සමාධියක් ඇති කරගන්න බැරුව ගොඩාක් උත්සාහවත් වෙලා වීරිය වඩලා කැපකිරීම කරලා තමන්ගේ හිත දමනය කරගෙන අවසානයේ සියලු කෙලෙස් නසා අරහත්ත්වයට පත්වුණු උත්තමයෝ ඉන්නවා. ඒ කාරණාවේ ඒ වගේ ස්වභාවයක් නිශ්චිත වශයෙන්ම අපිට සඳහන් කරන්නට බෑ. මෙන්න මේ කෙනාට මෙන්න මේ කාලය තුල සමාධි උපදව ගන්න පුළුවන් කියලා. ඒක තමන් තුලින් දකින්නට ඕන කාරණාවක්. සංසාරේ තමන් රැස් කරගත්ත පින් තියෙනවා නම්, බණ භාවනා කරගැනීමේ කුසල් තියෙනවා නම්, ඊට අදාළ පින් තියෙනවා නම් භාවනාවට වාඩි වෙනකොටම හිත සමාධිමත් වෙනවා. ඊට අදාළ කුසල් දුර්වලයි නම් බොහෝ උත්සාහවත් විය යුතුයි. බොහෝ වීරිය කළ යුතුයි. බොහෝ උත්සාහයෙන් වීරියෙන් තමන්ගේ හිත සමාධියේ පිහිටුවා ගත යුතුයි. ඒ නිසා පින්වත්නි, අපි මේ විදිහට උත්සාහවත් වෙමු. මේ විදිහට වීරියවන්ත වෙමු. මේ විදිහට උත්සාහයෙන් වීරියෙන් යුක්තව මේ භයානක සසරෙන් අත මිදෙන්නට තම තමන් උත්සාහයක් වීරියක් කැපකිරීමක් ඇති කරගනිමු. ඉතින් පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය හඳුන්වද්දී අපි කියනවා ආර්ය මහා සංඝරත්නය කියලා. අපි කියනවා ආර්ය වූ උත්තමයන් වහන්සේලා කියලා. මේගොල්ලෝ අහලා තියෙනවා අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේ කියනවා ආර්ය වූ ජාතියේ උපන්දා ඉඳලා දැන ප්‍රාණඝාතය කළේ නෑ කියලා. මොකද්ද කියන්නේ? ආර්ය වූ ජාතියේ උපන්දා ඉඳලා
දැන දැන ප්‍රාණඝාතයේ සිද්ධ කළේ නෑ කියනවා. ඒ කියන්නේ මදුරුවෙක් තරම් සතෙක්වත් මැරුවේ නෑ කියලා මේ කියන්නේ. අඟුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ 999ක් ගණන් කරලම මිනිස්සු මරපු කෙනෙක්. බොහෝ ප්‍රාණඝාතය කරපු කෙනෙක්. තමන්ගේ අම්මා පවා ඝාතනය කරන්න තරම් හිත දරුණු වෙච්ච කෙනෙක්. හැබැයි තමන්ගේ මව ඝාතනය කරන්න උත්සාහ කරපු කෙනෙක්. අම්මා පස්සෙනුත් පැන්නුවා. ඒ තරම් දරුණු හිතක් තිබ්බ කෙනෙක්. හැබැයි අවසානයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණිලා එතෙම් පටන් ආර්ය බවට පත්වන දවසේ ඉඳලා දැන දැන පුරා කූඹියෙක් තරම් සතෙක්වත් මැරුවේ නෑ කියනවා. මොකද්ද මේ ආර්ය ජාතියේ ඉපදුනා කියලා කියන්නේ? දැන් අපි සිංහල ජාතියේ ඉපදුනා කියලා කියන්නේ උපතින් සිංහල වුණා කියන්නේ අපේ අම්මා සිංහල නම් තාත්තා සිංහල නම් ජාතියක් වශයෙන් අපිත් සිංහල. අපේ අම්මා මුස්ලිම් අම්මා කෙනෙක් වුණා නම් අපේ තාත්තා මුස්ලිම් තාත්තා කෙනෙක් වුණා නම් අපි උපතින් කවුද? මුස්ලිම්. අපේ අම්මා දෙමළ ජාතික අම්මා කෙනෙක් වුණා නම් අපේ තාත්තා දෙමළ ජාතික තාත්තා කෙනෙක් වුණා නම් අපි උපතින් දෙමළ ජාතික දරුවෙක් වෙනවා. එහෙනම් ආර්ය ජාතිය කියන්නේ මොකද්ද? මොකද්ද? ආර්ය ජාතියේ උපන්දා ඉඳලා දැන දැන සතෙක් මරුවේ නැහැ කියද්දි මොකද්ද මේ ආර්ය ජාතිය කියන්නේ? ආර්ය කියන එකේ තේරුම තමයි ශ්‍රේෂ්ඨ කියන එක. ආර්ය කියන වචනේ තේරුම තමයි ශ්‍රේෂ්ඨ වංශය. ආර්ය වංශය. ආර්ය වංශ දේශනා කියලා කියන්නේ බුද්ධ දේශනාවේ තියෙනවා ආර්ය වංශ දේශනේ කියලා. ඒ කියන්නේ ආර්ය ප්‍රතිපදාවේ යෙදීම ගැන සඳහන් දේශනා. එතන ආර්ය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියන අදහස. ඒතර මේ ආර්ය වංශය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ වූ වංශය. අපි උපතින් සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. නොඑක් ජාතීන් මේ ලෝකයේ තුල ඉන්නවා. ඒ කොයි ජාතියක කොයි වංශයක අපි ඉපදුනත් අවබෝධයෙන්ම බුදුරජාන් වහන්සේ සරණ යනවා නම් ඒ කෙනෙක් අවබෝධයෙන්ම මේ චතුරාර්ය සත්‍ය ගැන වැටහීමක් ඇති කරගන්නවා නම් අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා නම් ඒ විදියට තිසරණයේ කෙරෙහි ශ්‍රද්ධාවන්ත බවක් ඇති කරගන්නවා නම් තිසරණයේ කෙරෙහි අවබෝධයෙන් ඇති කරගත්ත පැහැදීමක් කෙනෙක් තුල තියෙනවා නම් ආන් ඒ කෙනා නිෂ්ඨාවකට පැමිණෙනවා ඒ බුද්ධ ශාසනය කෙරෙහි. කර්මඵල ගැන, විපාක ගැන, සසර ගැන, නිවන ගැන යම්කිසි අවබෝධයක් ඇති කරගන්නවා. අන්නේ කෙනා ඒ ආර්ය වූ වංශයට අයිති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් පින්වත්නි, ඒ ආර්ය ස්වභාවයට තමන්පත් වුණා නම් එදා ඉඳලා යා තිසරණේ සරණ ගියපු සීලයක් ආරක්ෂා කරන සදැහැතියෙක් බවට පත් වෙනවා. අනේ කෙනාට තමයි උපාසක කියලා කියන්නේ. ඒ කෙනාට තමයි උපාසිකා කියලා කියන්නේ. බුද්ධ ශාසනයක උපාසක උපාසිකා කියලා හඳුන්වන්නේ අන්න එහෙම කෙනෙකුට. එතකොට තම තමන් ගැන විමසලා බලන්න. මම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුණු සිතින්ද වාසය කරන්නේ. මම මේ ධර්මයේ ගැන පැහැදුණු සිතින්ද වාසය කරන්නේ. පිරිසිදු නිවැරදි ධර්මයේ අහලා තියෙනවද? පිරිසිදු නිවැරදි ධර්මයේ කෙරෙහි හිතේ පැහැදීමක් ඇතිවද ඉන්නේ? ඒ ධර්මයේ දරාගෙන ඉන්නවද? ඒ ධර්මයේ මම ප්‍රගුණ කරනවද? ඒ ධර්මයට ගරු කිරීමක් කරනවද කියන එක තමා තුළින්ම විමසලා බලන්න. ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි
තමන්ගේ හිතේ පැහැදීමක් තියෙනවද? ඒ පැහැදීම කොයි ආකාරයක දෙයක්ද? කොයි ආකාරයේ දෙයක් විදිහක්ද තියෙන්නේ පිටේ? විමසලා බලන්න. තමා තුළ පිහිටපු ශ්‍රද්ධාව මුල් වෙලා කොයි විදිහේ සීලයක්ද තමන් ආරක්ෂා කරන්නේ කියලා විමසලා බලන්න. මේක අවංක වෙන්න ඕන කාරණාවක්. අපි ලෝකයට කොච්චර සිල්වත් කියලා පෙනී හිටියත් තමන් දන්නවා තමා තුළ තියෙන සීලය. ඇත්තටම තමන් සතුන් මැරීමෙන් වෙන්විලා දින්නේ කියලා බලන්න. ඇත්තටම සොරකමෙන් වෙන් වෙලාද ඉන්නේ කියලා බලන්න. හිතට එකඟවම වැරදි කාම සේවනයෙන් වෙන් වෙලාද ඉන්නේ කියලා බලන්න. හිතට එකඟවම බොරු කීමෙන් වෙන් වෙලාද ඉන්නේ කියලා බලන්න. ඔය ආදී තමන්ට අවංකව තමන් දෙස බලන්න. කණ්ණාඩියකින් තමන්ගේ මූණ හැඩහුරුව බලනවා වගේ මනසින් තමන් දෙස බලන්න තමන්ගේ අවංකත්වය කොහොමද කියලා. අන්නේ විදිහට ධර්මයේ තුල පිහිටපු කෙනා, ශ්‍රද්ධාවේ පිහිටපු කෙනා, සීලේ පිහිටපු කෙනා ගුණධර්ම දියුණු කරගන්න. ඒ විදිහට ඇති කරගත්ත ගුණධර්ම වලින් තමයි නිවන ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට ඇති කරගත්ත ගුණධර්ම වලින් තමයි කෙලෙස් ගෙවා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහට ඇති කරගත්ත ගුණධර්ම වලින් තමයි කෙලෙස් වලින් ඈතර වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්නතුන් හැමදෙනාටම අපි ආශිර්වාද කරනවා තම තමා තුළ ශ්‍රද්ධාව උපදවාගෙන ඒ ශ්‍රද්ධාව මත පිහිටලා උතුම් සීලයක් පුරුදු කරමින් ගුණධර්ම දියුණු කරගෙන නිවන් අවබෝධ කරගන්නට හැමදෙනාටම වාසනාව සැලසෙත්වා. අපි මේ විදිහට පළවෙනි අධීරයේ අවසන් කරනවා. තව විනාඩි 5ක් ඇතුළත අපි පින් අනුමෝදන් කරලා හැමදෙනාටම සෙත් පතනවා. එතනින් පස්සේ ඕගොල්ලෝ විවේකයක් අරගෙන රාත්‍රියේ එළි වෙනකල් සහභාගී වෙන්න කැමති අය මෙතනට ඒක රාශි වෙන්න. අපි මේ විදිහට වැඩසටහන ඉදිරියට අරගෙන යන්න අදහස් කරනවා. හොඳයි, එහෙනම් අපි පින් අනුමෝදන් කරමු. මේ කරපු පින්කම සිහි කරලා අද දවසේ මේ සදැහැති පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව මේ ධර්මදේශනා පින්කම සංවිධානය කරලා මේ වෙනුවෙන් අපකප වෙලා රැස් කරගත්ත කුසල ශක්තියත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සවස සම්බුද්ධ ගිලම්පස පූජාව සකස් කරලා පූජා කරලා රැස් කරගත්තා වූ කුසල ශක්තියත් ඒ වගේම මේ මොහොතේ මේ පින්නතුන් තුරුණුවන් සරණ ගිහිල්ලා සීලයක් මත පිහිටලා සිල් සමාදන් වෙලා රැස් කරගත්තා වූ කුසල ශක්තියත් අප විසින් මේ විදිහට ධර්මයේ දේශනා කරලා රැස් කරගත්තා වූ කුසල ශක්තියත් මේ සදැහැති පිරිස ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ කුසල ශක්තියත් මේ පින්කම දැකලා අනුමෝදන් වෙලා සතුටුන යම් කෙනෙක් නැත්තම් ඒ විදිහට රැස් කළා වූ කුසල ශක්තියත් අපි අනුමෝදන් කරනවා පින් කැමති සියලු දෙවියන්ට. විශේෂයෙන් මේ උතුම් පුණ්‍ය භූමියට ආරක්ෂාව රැකවරණය සලසමින් පින් අනුමෝදන් වෙමින් වැඩ සිටින්නා වූ සුමන සමන් දිව්‍ය රාජ්‍යා ප්‍රදාන එතුමාගේ පරිවාර දේව සම්පත්තියට ඒ වගේම මේ විහාරස්ථානයේ ආරක්ෂාව රැකවරණය සලසන යම් තාක් දෙවි දේවතාවුන් වැඩ සිටිනවා නම් ඒ හැම දිනාටම ගම්බාර පලාත්බාර රටබාල ලෝකවාසී ලෝකපාලක සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට ඒ වගේම භූමාට දෙවියන්ගේ පටන් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා විසිරී පැතිරී සිටින්නා වූ සියලුම දෙවියන්ට බ්‍රහ්මයන්ට නාගයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන්නා වූ ඒ හැමදෙනා දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් අධිපතිභාවයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා.
පිනෙන් සතුටු වන දෙවියන් ගෞතම බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිස බොහෝ කල් පැවැත්ම පිණිස දෙවියන්ගේ මැදිහත් වීම දව්පකාර නිරන්තරයෙන් සලසත්වා දෙවියෝ දමා මහ නිවනින් සැනසීම ලබත්වා. මේ රැස්කලා වූ සියලුම කුසල ශක්තියින් අපි අනුමෝදන් කරන විශේෂ කොටම මේ මයංගන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාන් වහන්සේ ඇතුළු කොට වූ මේ භූමිය ආරක්ෂා කරගෙන වැඩ වාසය කරන්නා වූ ගරුතර මහා සංඝරත්නයේ ප්‍රදාන රටලෝක වාසී සියලුම සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ගුරු උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු කොට වූ සියලු සංඝරත්නයේ මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. උන්වහන්සේලාටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ පින හේතුපකාරයක්ම වේවා. ඒ වගේම මේ පින්කම සංවිධානය කරපු උදව්පකාර කරපු සහ සම්බන්ධ වුණ මේ හැමදෙනා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුවෙන් සිටින යම් තාක් ඥාති පිරිසක් ඇතනම් ඒ හැමදෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අය පරලොව වශයෙන් සැපවත් වේවා සුවපත් වේවා. සාපිපාසාදී දුක්ගිනි වලින් පෙළෙත්නම් ඒවා සංසිඳෙත්වා. සුගතිගාමී සම්පත් සලසාගෙන අමා මහ නිවනින් සැනසීම ලබත්වා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරපු උදව්පකාර කරපු මේ සහ සම්බන්ධ වුණ සදැහැති මේ හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන රැක බලා ගන්න සිව්පසෙන් උපස්ථාන කරමින් මහා සංඝරත්නය රැක බලා ගන්න රටලෝක වාසී සදැහැති හැමදෙනාටම මේ කුසල ශක්තිය එකසේ අනුමෝදන් වෙත්වා. මේ හැමදෙනාම කායික සුවයෙන් සුවපත් වේවා. මානසික සුවයෙන් සුවපත් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සම්පත් සැලසෙත්වා. අමා මහ නිවනින් සැනසීම ලබත්වා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්ඩිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්කෙත්තං අනුත්තර. සාදු සාදු සාදු. හැමදිනාටම අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා. හොඳයි තෙරුවන් සරණයි. චූටි පණිවිඩයක් තියෙනවා.
මම අර කියපු සෑරජානන් වහන්සේ ශ්‍රී කුණාමල දිස්ත්‍රික්කයේ තමයි ඉදි කරලා තියෙන්නේ. ඒක අඩි 60ක් විතර උස සෑයක්. අපි මීට කලින් කිසිම මාධ්‍යයක සමාජ මාධ්‍ය ජාලාවක ප්‍රසිද්ධ කරේ නැහැ. මේ පින්කමෙන් තමයි අපි ප්‍රසිද්ධ කියන්නේ ඒක සමාජයේ දැනුවත් කරන්නේ. ලබන අප්‍රේල් මාසේ 23 වෙනිදා ඒ සෑරජාන් වහන්සේගේ කොත් පැලඳවීමේ පින්කම තියෙනවා. ඒ සඳහා අපි ලෑස්ති කරමින් යනවා මහා සංඝරත්නයේ දහසක ප්‍රමාණයක් එතනට වඩම්මන්න. සංඝරත්නයේ දහසක ප්‍රමාණයක් එතනට වැඩම්මලා ඒ චෛත්‍යරාජයන් වහන්සේට කොත් පලන්දා එදා දවසේ අපි ලෝකයේ උසම හිටි බුද්ධ ප්‍රතිමාවට මුල්ගල් තැබීමක් සිදු කරනවා. දැන් මේ මයංගන භූමියේ අඩි 100 ගාණක් උස හිටි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරලා තියෙනවා. මේක තවත් එක්තරා ඉදිකිරීමක් නෙමෙයි. ඒකට හේතුව 2030-31 වගේ වර්ෂයේ වෙනකොට ලෝකයේ ඇති වෙන භයානක යුද තත්වයක්. ආන්නේ යුද්ධය වළක්වා ගැනීම අරමුණු කරගෙන තමයි අපි මේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්නේ. ඒක නම් කරලා තියෙනවා සාම මෛත්‍රී බුද්ධ ප්‍රතිමාව කියලා. ලෝක සාමය සඳහා මෛත්‍රිය වඩමු කියන අරමුණ. ඒතර අපි ඒකට ಜಾති ආගම් කුල ભેදයක් නැතුව සමස්ත විශ්වයේම සමස්ත ලෝකයටම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බෙදා දීම අරමුණු කරගෙන තමයි ඒක කරන්නේ. හෙට ජනවාරි 1 වෙනිදා හෙට ඉඳලා අපි ඒ වෙනුවෙන් ලෝකයේ පුරාම ධර්ම ප්‍රචාරය කටයුතු සිද්ධ වෙනවා. ඒ සඳහා රූපවාහිනී නාලිකාවලාදී සමාජ මාධ්‍ය ජාලාවල මේ පිළිබඳව ප්‍රචාරක කටයුතු සිද්ධ වෙනවා. මේ පින්නතුන්ට පුළුවන් ඒහා සම්බන්ධ වෙලා ඒ කටයුතු දැකලා අනුමෝදන් වෙන්න සහ සම්බන්ධ වෙන්න. ඒ සඳහාත් මේ ඇයට අපි මේ පුංචි මතක් කිරීමක් සිදු කරේ. මම ඊළඟ ධර්ම දේශනාව ආරම්භ කරන්න ප්‍රථමයෙන් ඒ පිළිබඳව තව කෙටි හැඳින්වීමක් කරන්න අදහස් කරනවා. දැන් එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.